ඕන ඉතින් අද මං ඔයාලා එක්කන් යන්න හදන්නේ සීතාවක තියෙන ප්‍රසිද්ධ වගේම ලස්සන තැනක්. ඇත්තට මේ මොකද්ද? ඒ තමයි සීතාවක තියෙන සීතාවක මිරිකල් නේචර් රිසෝට් එකට. ඉතින් මේකේ විශේෂත්වයක් විතර ගත්තොත් අපිට මේකේ නේචර් පූල්ස් තියෙනවා. එක එක ඇක්ටිවිටීස් තියෙනවා. ඇක්ටිවිටීස් ගත්තොත් ඔයාලට වෙන බාස්කට්බෝල් කෝඩ් එකයි, වගේම රයිෆල් ෂූටින් ඒරියා එකයි, ක්‍රිකට් ගහන්න වෙනම තැනකුයි වගේ ගොඩක් ඒවල් තියෙනවා. ඉතින් අද වීඩියෝ එකකින් අපි ඔයාලා එක්කන් යන්න හදන්නේ සීතාවක මිරිකල් නේචර් රිසෝට් කියන පොට් එකට. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ හොඳයි නම් ලයික් එක සබ්ස්ක්‍රයිබ් එක දාගෙන යන්න. අනිවාර්යෙන් මගේ channel එකේ සබ්ස්ක්‍රයිබ් 100ට යන්න සපෝට් එකක් දෙයි කියලා මම හිතනවා. ඉතින් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් අපි වැඩි කතා නැතුව යන් අපේ මේ අද දවසේ වීඩියෝ එක. 5 minutes later. ඉතින් guys අපි මිරිකල් එක ගාවට ආවා. ඉතින් මිරිකල් එක ගාවට ආවා මෙන්න මේ විදියට තමයි ලස්සනට ගේට්ටුව හදලා තියෙන්නේ. ඉතින් මාරම ලස්සනයි. උඩින් මිරිකල් ගිලක් ගහලා තියෙනවා. ඉතින් ලේසියෙන්ම වලට මේක හොයාගන්න පුළුවන්. ඊට පස්සේ guys ඉතින් ගේට්ටුවෙන් ඇතුල් වෙන ගමන් මේ විදියට ඒගොල්ලෝගේ ලස්සනට හදලා තියෙනවා සීතාවක මිරිකල් නේචර් රිසෝට් කියලා. ලස්සනට පැනවලින් හදලා වට කරලා ලස්සනට ඒගොල්ලෝගේ ලෝගෝ දාලා තියෙනවා. ඉතින් මේක ඉතින් අපිට ලෝගෝ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට guys ඉතින් තියෙන්නේ ලෝගෝ එහා පැත්තේ තියෙන්නේ ඒගොල්ලෝගේ ඔෆිස් එක. ඉතින් ඔයාලට පැකේජස් මේක කරගන්න නම් ඩේ පැකේජ් එකක් හරි ඔයාලට ඕන විදිහට පැකේජ් එකක් වෙන් කරගන්න ඒගොල්ලෝගේ ඔෆිස් එකට ගිහිල්ලා තමයි වැඩ ගන්න තියෙන්නේ. ඒ වගේම ඔෆිස් එකලදී මේ වගේ ලස්සන මේක මෙඩිකල් කියලා කොල දාලා දෙනවා. ඉතින් ඔයාලට ඔෆිස් එකට ගිහිල්ලා පැකේජ් එක ඔයාලගේ කරගන්න පුළුවන්. ඊට පස්සේ guys අපේ සාමාන්‍ය අපේ ඩේ පැකේජ් එක හරි මොනවද පැකේජ් එක බිල් කරලා පස්සේ යාලා දෙනවා මෙන්න මේ විදිහට කප් කේක් එකක්. ඉතින් මේ විදිහට තමයි කප් කේක් එක ඒගොල්ලෝ නිකන් ෆ්‍රී දෙන එක. ඊට පස්සේ කප් කේක් එකක් දැම්ම පස්සේ අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බෙනවා. ඒක තමයි යාලා බිල් කරාට පස්සේ අපිට දෙන වෙල්කම් ඩ්‍රින්ක් කප් කේක් වගේ දේවල් ටික තියෙනවා. ඊට පස්සේ guys ඉතින් අපිට මුලින්ම ගිහපු ගමන් හම්බෙන්නේ යාළගේ තියෙන ස්පෙෂල් පූල් එකක් වෙන බ්ලැක් පූල් එක. මම ගොඩක් එක්සයිටඩ් ලයිට් එකේ නාන්න. මොකද බ්ලැක් පූල් කියන විදිහට මේ බලා ගන්න පුළුවන්. ඒකේ කළු විදිහට තියෙනවා. ඇත්තටම guys මේකේ නාන්න ඇත්තටම හිතනවා සීතල වතුර ඇත්තටම මේ පට්ට ෆ්‍රෙෂ් වතුර තියෙනවට කම්පේර් නැති කිසිම කුණු කැලලක් කිසිම ඇත්තටම මාරු විදිහට පිරිසිදුව තියෙනවා. ලස්සනයි ඇත්තටම. මේ තමයි යාළගේ තියෙන බ්ලැක් පූල් එක. ඉතින් මේක ස්පෙෂල් පූල් එකක් යාළගේ තියෙන. ඉතින් මේකත් ඔයාලගේ පැකේජ් එකට අනුව වෙන් කරවා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ජීවක මේල් කරලා නම් මේකෙත් නාලා බලන්න. ඉතින් guys ඉතින් අපි නාන්න කලින් පොඩ්ඩක් බැඩ්මින්ටන් පාරක් ගන්න සෙට් වුණා. ඉතින් ඔව් මේකේ බැඩ්මින්ටන් ගහන්නත් පුළුවන්. ඉතින් මේකේ ගොඩක් ඇක්ටිවිටීස් තියෙනවා කලින් කිව්වා වගේ. ඉතින් අනිවාර්යෙන් නිවාඩුවක් ගත කරනවා ඉතින් යන්න පුළුවන් සුපිරිම තැනක්. ඉතින් ගාන අඩුවට සුපිරිම තැනක්. ඉතින් මේ වගේ බැඩ්මින්ටන් වගේ රයිෆල් ෂූටින් වගේ ගොඩක් මේකේ ඇක්ටිවිටීස් තියෙනවා. පූල් විතරක් නෙමෙයි guys ඉතින් මේකේ නේචර් පූල්ස් තියෙනවා. ඉතින් ඔයාලට පේන විදිහට ඇලක් ලස්සන රස් කරලා තමයි නේචර් පූල්ස් හදලා තියෙන්නේ. ඉතින් ඔය විදිහ තමයි ලස්සනට හරි නීට් එක හදලා තියෙනවා. ඉතින් මේකේ ඔයා සාමාන්‍යයෙන් ඔයා ඇලවල් වලට කැමති කට්ටියට මෙන්න මේ විදිහට ඇලවල් වල නාන්න පුළුවන්. ඒ වගේ සාමාන්‍ය පූල් වල ගොඩක් නාන ආස කට්ටියට පූල් වල නාන්න පුළුවන්. හැබැයි මලත් ගොඩින්ම හිතල්ලා ගියේ මෙන්න මේ පේන ඇලට ලස්සනට හදලා තියෙනවා. එනට ලස්සනට හදලා තියෙනවා. ඉතින් දැක කෙනෙක් ඉතින් ඒක ළඟ හිටගෙන ඉන්න ඉතින් නෑ. ඉතින් කෙලින්ම ගිහින් පනින්නමයි හිතෙන්නේ. ඒ විදිහට යාලා මේක ලස්සනට මේන්ටේන් කරනවා. ඉතින් අනිවාර්යෙන් ඔයත් යන්න ඕන තැනක් තමයි මේ මිරිකල් කියන තැනට. මිරිකල් කියන නේචර් රිසෝට් එකට ඉතින් නිවාඩුවක් අර්ථවත් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ තැනකට ගිහිල්ලා ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒගොල්ලෝ වට පිටාවට ඉතින් ඔයාලට මේකේ මිරිකල් රිසෝට් එකට ගියාම පල්ලෙහාට ගියාම ඔයාලට මේ ඇල බලා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි යාලගේ ඇල තියෙන්නේ. ඉතින් guys ඉතින් විනෝද වෙන්න විතරක් නෙමෙයි. ඉතින් කෑම ගැන දැක්කොත් ඉතින් අනිවාර්යෙන් පිස්සු වෙනවා. මොකද මෙතන තියෙන කෑම ඒ තරමටම රහයි. ඔයාලට ගෙවන ගානටත් වඩා මෙතනින් බෙදාගෙන කන්න පුළුවන්. මොකද මෙතන ඔයාලට කෑම කන්න පුළුවන් බුෆේ ස්ටයිල් එකට. බුෆේ කමකට තමයි කෑම කන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔයාලට 4500ක වගේ තමයි මේකේ ඩේ අවුට් පැකේජ් එක තියෙන. ඉතින් ඒ 4500ටත් වඩා වටින විදියට ඔයාලට මෙතන බෙදාගෙන කෑම කන්න පුළුවන්. ඒගොල්ලෝ කිසි දෙයක් ඔයාලට කියන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි ඔයාලගේ මේ මිරිකල් නේචර් රිසෝට් එකේ කෑම බුෆේ විදිහට ඉතින් දැක්කම ආ විදිහට ආසිතනවා. ඉතින් මේ තියෙන ඒගොල්ලෝගේ කෑම ටික. ඉතින්
ගයිස් මේක ඇත්තටම ඇරලා තියෙන්නේ උදේ 9 ඉඳන් 5 වෙනකන්. ඉතින් ඔයාලට පුළුවන් ඒ කාලේ අතුරතුර තමයි ඔයාලට මේකේ තියෙන දේවල් ටික බුක් දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකට ඔයා අනිවාර්යෙන් එන්න ඕනේ සීතාවක විතර එන කෙනෙක් නම්. මොකද මේක ස්වභාවික සෞන්දර්යයෙන් පිරිච්ච ලස්සන තැනක්. ඉතින් අද දවසට ගෙන ආපු vlog එක මම ඔන්න ඕක අනිවාර්යෙන් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි මගේ subscribe 100ට යන්න සපෝට් එකක් දෙන්න. subscribe 100ට යන්න අනිවාර්යෙන් ඔයා මේ වීඩියෝ එක බලනවා subscribe කරන්න. ගොඩක් දෙනෙක් බැලුවට මේ වීඩියෝ එක like subscribe කරන්නේ. like නැත්නම් subscribe කරන්න ඔයාලා. ඉතින් ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකක් මම අරන් එනකම් ඔයාලා හැමෝම සතුටින් සනීපෙන් ඉන්න. මම ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලට ජය ජය වේවා. මං ගිහින් එන්නම්. මම දෙව්මින official